මෙන්න මේ විදිහට ආන්සර් ලිස්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා බලමුද? හරිද මම මේ විදිහට අලුත් Word document එකක් open කරගෙන තියෙනවා. ඉතින් ඔයා යන්න මේකේ ඉස්සෙල්ලාම layout කියන tab එකට ඊට පස්සේ ඔයා මෙතන column කියන එකට යන්න ඊට පස්සේ ඔයා මෙතන tree කියන එක දෙන්න. ඉතින් ඔයාලට column 3ක් අවශ්‍යයි නම් මේ විදිහට column 3ක් දෙන්න. ඔයාලට 4ක් අවශ්‍යයි නම් 4ක් දෙන්න. ඔයාලට අවශ්‍ය කරන විදිහට මේක හදාගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් size වලට යන්න ඊට පස්සේ ඔයා මේකේ A4 කියලා size එක මාරු කරගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය කරන size එකක් මේකට දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි ඊට පස්සේ මම ඔයාලට කෝඩ් එකක් දෙනවා 24B6 කියලා ඔයා ටයිප් කරලා alt එක සහ X බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ විදිහට ආන්සර් එක හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා ස්පේස් එකක් තියලා 24B7 ඉලක්කම ටයිප් කරලා alt බටන් එකයි X බටන් එකයි ක්ලික් කරන්න. එතකොට ඔයාලට B කියන ආන්සර් එක හම්බ වෙනවා. ඊට පස්සේ ඉතිරි එකට ඔයා යන්න 24B 8 ටයිප් කරලා alt එකයි X බටන් එකයි ක්ලික් කරන්න. ඊට පස්සේ අනිත් එකත් ඔයාලට ගන්න මේ විදිහට 24B 9 ටයිප් කරලා alt එක සහ X බටන් එක ක්ලික් කරන්න. අර මෙන්න මේ විදිහට රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේක සම්පූර්ණ සිලෙක්ට් කරලා ඊට පස්සේ මේ එන box එකෙන් ඔයාලට මෙන්න මෙතනින් නම්බරින් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයා මේක මේ විදිහට සිලෙක්ට් කරලා Ctrl C බටන් එක ප්‍රෙස් කරලා copy කරගන්න. ඊට පස්සේ ඔයා මේ විදිහට ඔයාට අවශ්‍ය කරන ප්‍රමාණයකට මේක ටයිප් කරගන්න. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාට අවශ්‍ය කරන ඕනම ප්‍රමාණයක් මේ විදිහට ආන්සර් ෂීට් එකක් හදාගන්න. ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් අපි අපේ channel එකේ දිගටම අප්ලෝඩ් කරනවා. ඉතින් channel එකත් එක්ක නැදලා ඉන්න මේ වගේ අලුත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් ඔයාලව නැවතත් හැමෝටම ඔයාලට සුබ දවසක්.